හෙලෝ ජීවිතය හැමෝටම කරන්න බැරි වුණ මම තුන්වැනි සැරයට කරපු මගේ අවුරුදුත්සවේ මගේ කිව්වට මේක මම මේන්ලි කෝඩිනේට් කරාට මට මාර සපෝට් එකක් දුන්නා මගේ නෑදෑයෝ මගේ යාළුවෝ ස්පෙෂලි මතක් කරන්න ඕන ඉතාලියේ ගොඩක් අය මට සල්ලි වලින් ගොඩක් උදව් කරා මගේ නෑදෑයෝ මගේ යාළුවෝ උල්හිටියාවේ අපේ ගමේ තාත්තගේ යාළුවෝත් මට ගොඩක් උදව් කරා ඒත් එක්ක මට සල්ලි වලින් උදව් කරපු හැමෝගෙම නම් මං පහලින් ඔක්කොන්ගෙම නම් ටික මෙන්ෂන් කරනවා. ඊට පස්සේ මට සපෝට් කරන්න මට යාළුවගේ ශ්‍රමයෙන් උදව් කරා මගේ පොඩි යාළුවෝ මේ ඉන්න ඔක්කොම අල්ලා. මේගොල්ලෝ නැති වුණා නම් මට මේ අවුරුදු උත්සවය කරන්න වෙන්නේ නැහැ ඇත්තටම. ඔයගොල්ලෝ අවුරුදු උත්සවයට ආව නම් දකින්න ඇති උදේ ලස්සනට සරසලා තිබිච්ච මේ පිට්ටනිය හදන්න අපි දවල් රෑ නැතුව මහන්සි වුණා. පුදුම දුකක් වින්දේ මම නම් ඔහොම ඉන්නේ මං ඇත්තටම අසනීපලා හිටියේ වෙද්දි ඒ වුණත් මං කරගත්තා උදේ වෙද්දි නැගිටගෙන මට හැමෝම සපෝට් කරපු හින්දා මම මේ වීඩියෝ එක හැමෝටම තෑන්ක් කරන්නත් අපිට කවදාරි දවසක බලද්දි මේක අපේ ලස්සන මතකයක් විදිහට තියෙන්නත් හින්දා තමයි ෆිල්ම් කරේ ගොඩාක් මහන්සි වෙලා හැමෝම එකතු වෙලා කරපු ලොකු වැඩක් මේක අන්තිමට හැමෝම ගමේ අයත් අවුරුදු උත්සවයට ආපු අයත් තරඟ දිනපු අයත් හැමෝම සතුට වෙලා ගියා කියලා මම හිතනවා හැමෝගෙම සපෝට් එකත් එක්ක හැමෝටම ආසාවෙන් ගෙදර අරන් යන්න පුළුවන් ඉතින් තෑගි ගොඩාක් මම දුන්නා මට මේවට ඇත්තටම මුදල් වලින් ගොඩක් උදව් කරා ඒ හැමෝගෙම ඒවත් එක්ක මමත් පුළුවන් උපරිමයෙන්ම මේ අවුරුදු උත්සවය කරා මං හිතන්නේ හැමෝම සතුටු වෙන්න ඇති කියලා මං තාමත් විශ්වාස කරනවා කාටවත් ගෙදර ගිහින් අහක දාන්න ඕනේ නැති ආසාවෙන් ගෙදර අරන් යන්න පුළුවන් විදිහට තෑගි ටිකක් දුන්නා. අපි කරපු තරඟ ඔක්කොම වල වීඩියෝස් නැහැ. පුළුවන් වීඩියෝස් ටික මම මේකට ඇඩ් කරා. Kadang aja. Siri mama tunave desapena mane deuluwa me veti siri mama tunave desapena mane deuluwa me veti netanga balani ravani nitarama vet ingi sinai gan mama lassanama wenno masa winiyata passe 6 weniyage bedanne 6 passe ganne bedanne nagitin diwa nagita hitagන්න හරිද මේකෙන් ලස්සන තුන තමයි තෝරන්නේ බදු කාලේ කදමලු බැඳගෙන ආලේ ගමට වරින් රාලේ අවුරුදු ආවා කැවුම් කොකිස් නැද්ද සාලේ තෙලේ බැදෙන යස තාලේ ආන් බඩන් හඬ පාරේ අවුරුදු ආවා රස මතකයන් ගොඩක් වුණා විහිළු දේවල් ගොඩක් වුණා අපි හැමෝටම hina වෙලා ඇත්තටම අවුරුදු ඉතිරෙදි කතා කරගන්නත් බෑ කෑ ගහලා hina වෙලා හරිම මහන්සි ඇත්තට වෙදා දවස හැබැයි හරිම ලස්සන මතක ගොඩක් එකතු වුණා මම විශ්වාස කරනවා මාත් එක්ක එකතු වෙච්ච හැමෝටමත් එහෙම වෙන්නේ නැති කියලා තවත් සැරයක් ස්තුති කරනවා මට සපෝට් කරපු හැමෝටම සල්ලි වලින් විතරක් නෙමෙයි මහන්සි වෙලා මාත් එක්ක හිටපු හැමෝටම මම ගොඩාක් ස්තුති කියනවා
සැවම එක් වෙලා හිරු මංගල්ලට සැරසෙන්නෙන් හැම අවුරුදුත්සවයම ගොඩක් මුරුසුම්ම තරගෙන කබෑදීම කියන්නේ අපේ එකෙත් එහෙමමයි. කාන්තා කබෑදීම ගොඩාක් ආන්දෝලනාත්මක ප්‍රශ්න ගොඩක් පස්සේ මම මේක කරගත්තා. මම ගොඩක් අන්තිමට මම ඇත්තටම පෙරදුන ටීම් එකට පවා පහුවෙනිද කතා කරලා තෑග්ගි දෙන තරමට මම දැක්කා ටීම් දෙකම මාර දක්ෂයි. කමේ එහෙටවත් මෙහෙටවත් යන්න නැති වෙන්න ගොඩක් කලාක් දෙගොල්ලම try කරා. මම ඉතින් අන්තිමට දිනපු කට්ටියටයි පෙරදුන කට්ටියටයි හැමෝටම තෑගි දීලා කබෑදීම ඉවර කරේ. හැබැයි කියන්න ඕනේ අවුරුදුත්සවේ ඉවර වෙනකම් මට ගමේ අය පුදුම සපෝට් එකක් දුන්නේ. ඇත්තටම ඒ අය නැත්තම් ඒත් කරගන්න වෙන්නේ නැහැ. ගමේ අයියලා මාමලා ඔක්කොම අල්ලා මාත් හිටියා. වීඩියෝ කිවර වෙන්න කලින් මම මේ වීඩියෝ එක බලන අය මගේ අවුරුද්දට ඇවිල්ලා හිටියනම් හැමෝගෙම සමාව ඉල්ලනවා. මම ටිකක් එතන රෆ්ලි හැන්ඩල් කරා. මොකද අපේ ටිකක් අමාරුයි ක්‍රවුඩ් එක ගොඩක් හිටියා. මට කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා. එතන ඉඩ පොඩ්ඩක් ප්‍රමාණය අඩු නිසා මට කට්ටියට කෑ ගහන්න වුණා. මං හින්දා කාගේ හරි හිත රිදුනා නම් මගේ සංවිධායක මණ්ඩලයේ කාගේ හරි හිත රිදුනා නම් මෙතෙන්ට බලන්න ආපු කාගේ හරි හිත රිදුනා නම්
ඇත්තටම අවංකව මං සමාව ඉල්ලනවා. මොකද මට එතන ඒක කන්ට්‍රෝල් කරගන්න ඒ තරමටවත් කෑ ගහන්න නැතුව ඇත්තටම අමාරුයි. ඒක ඔයාලට තේරෙන්නේ නැති කියලා මං හිතනවා. ලස්සන දවසක් මටත් දුන්නට මං ඔයාලට thank you කියනවා. ආයි ලබන අවුරුද්දේ අපි ලස්සන අවුරුදු උත්සවයක් කරමු. ඊට වඩා හොඳට ඊට වඩා වටින තෑගිත් එක්ක. හැමදේම එකින් එක නෝට් කරන්න බැරි වුණා. පොඩි පොඩි අසාධාරණකම් පොඩි පොඩි තරගනීති උල්ලංඝනය වීම වෙන්නේ නැති ඊළඟ අවුරුද්දේ ඒ මුකුත් නැතුව අපි තවත් හොඳට කරමු අවුරුදු උත්සවේ. චූඩි අසාධාරණකම් වුණා නම් ඒවටත් සමාව ඉල්ලනවා. ඉතින් හරි අන්තිමට සමාව ඉල්ලන ගමන් ආයෙම සැරයක් අන්තිම පාඩට ස්තුති කරනවා මාත් එක්ක මේ ඔක්කොටම හිටපු හැමෝටම.